Hello everyone, welcome back to our YouTube channel. අද සිකුරාදා දවසක් ඒ වගේම මමයි ශර්මී දෙන්නම නිවාඩු. අවුරුද්දකට පස්සේ අපේ යාළුවා අපිව බලන්න එනවාද අපේ ගෙදර. ඉතින් අපි දෙන්නම එකතු වෙලා අද කෑම හදන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි ආවා ඕනේ බඩු ටික අරගෙන යන්න සුපර් මාකට් එකට උදේම. ගෙදර ආපු ගමන් අපි දෙන්න වැඩ පටන් ගත්තා. මොකද යාළුවෝ ටික හවස් වෙද්දී එනවා කිව්වා. ඒ වෙද්දී වැඩ ටික ඉවර කරගෙන හිටියොත් අපිට ලේසි නිසා අපි වැඩ ටික ඉක්මනට පටන් ගත්තා. ශර්මී කොක්ටේල් එකක් හදන්න ආසාවෙන් ඉන්නවා. ඒ නිසා එයා ඒකට ඕන ෆෘට්ස් ටික ඒ ටික ඔක්කොම හොදලා ලෑස්ති කරගන්නවා. ඩිනර් එකට බිරියානි එකක් හදන්න ඉන්නේ අපි. ඉතින් මම ඒකට ඕන බඩු ටික සේරම ලෑස්ති කරගන්න ගමන් තමයි දැන් මේ ඉන්නේ. චිකන් ටික මැරිනේට් වෙන්න දාලා මම මිංචි සම්පලේ හදන්න ගත්තා. ඒ බ්ලෙන්ඩ් එක ටිකක් බ්ලෙන්ඩ් වෙන්න හොරයි වගේ. ඉතින් ශර්මිත් මට උදව් වුණා ඒ ටික බ්ලෙන්ඩ් කරගන්න හොඳට. අපි කොක්ටේල් එක හවසට හදන්න ෆෘට්ස් ටික කපලා තියාගත්තා. එතකොට අපිට ලේසියිනේ. දැන් මේ ශර්මි ලුණු කපනවා. ලුණු කපන වැඩේ නම් එපා වෙනවා මට. කඳුළු වෙනවා. ගොඩක් කපන්නක් තියෙන නිසා ෂේප් එකේ ශර්මිට බටර් පාර ගාලා එයාට දුන්නා ලුණු ටිකක් කපලා දෙන්න කියලා. මම එතකන් කුස්සිය අස් කරගත්තා. ඊළඟට චිකන් එක හදාගන්න බිරියානි එකට ඕන විදිහට. අපේ කුස්සිය හරිම පොඩි. ඉතින් මේ ඊට මදි අපිට ඇත්තටම. ඒ නිසා තමයි ශර්මි මේ සාලේ තියෙන මේසයක් උඩ තියාගෙන මේ ලුණු ටිකත් කපන්නේ. දැන් මේ මං චිකන් එක හදාගන්න තමයි යන්නේ. උදේ බඩු අරගෙන ආපු වෙලේ ඉඳන් අපි දෙන්න උයන වැඩ. ඉතින් අපිට කන්න බොන්නත් අමතක වුණා. දැන් මේ කොෆි එකක් හදාගෙන පොඩි රෙස්ට් එකක් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට පස්සෙම චිකන් එක හදනවා කියලා අපි හිතුවා. බිරියානි එකට ඕන ලුණු ටික මම බෙදෙන්න දාලා පොඩ්ඩක් ගෑස් කරන්න ගත්තා. මොකද ඔක්කොම දැන් කොක්ටේල් එකට ඕන ෆෘට්ස් ටිකත් කපලා ඉවරයි. ලුණු ටිකත් ඔක්කොම කපලා ඉවරයි. මේක මම ගේත් අස් කරගත්තා. එතකොට ලේසියිනේ කියලා.
ගේත් අස් කරගෙන ඉවර වෙලා මම ආයි කුස්සියට ආවා. බිරියානියකට ඕන හාල් ටික සෝදලා අරගෙන ඒක තියාගන්න ලිපෙන්. හරිම බයෙන් තමයි මම මේ වතුරත් බල හොදන්නේ. මේ මට බාස්මති හාල් ගොඩක් එකපාර හදන නිසා මට ෂුවර් නෑ ගොඩක් තැම්බිලා වැඩි වෙයිද කියලා. මම මේ බයෙන් තමයි හදන්නේ. ගොඩක් දෙනෙක්ට එකපාර හදන නිසා මෙච්චර ගොඩකට මම කලින් හදලම නෑ ඇත්තටම. හාල් එක බයෙන් ලිපේ තිබ්බට අවුලක් වුණේ නැහැ. ගානට වගේ තැම්බිලා තිබුණේ. ඒ නිසා ෂේප්. ඉතින් කොහොමහරි බිරියානික හොඳට හදාගන්න පුළුවන් වුණා. ඒක හදලා ඉවර වෙනවත් එක්කම ඔන්න බලන්නකෝ අපේ යාළුවෝ ටික ඇවිල්ලා. දෙගොල්ලම එකපාර ඇවිල්ලා. තව දෙන්නෙක් එන්න ඉන්නවා. යාළුවා එන්න ටිකක් පරක්කු වෙනවා කිව්වා. යාළුවෝ ටිකත් ආපු නිසා අපි දෙන්න කොක්ටේල් එක හදන්න ගත්තා. කොක්ටේල් එක හදන සම්පූර්ණ වීඩියෝ ෂෝට් එකක් මම දාලා තියෙනවා. ඔයාලා කැමති නම් ඒකත් ගිහලා බලන්න. ඒ වගේම බිරියානි එක හදපු හැටිත් මම ෂෝට් වීඩියෝ එකක් දාලා තියෙනවා. අපේ යාළුවෝ ටික එකතු නම් පිස්සන් කොටුවක් වගේ තමයි දැන් ඔය ෂර්මි කරලා පෙන්නුවේ. අපේ එක යාළුවෙක්ට බබෙක් ඉන්නවා චූටි. ඒ යාළුවා කොක්ටේල් එක බිව්වොත් බබාගේ රියැක්ෂන් එක තමයි ෂර්මි කරලා පෙන්නුවේ. අපි දැන් මේ කැරකි ඉන්නේ ඉතිරි යාළුවෝ දෙන්නත් එනකන්. ඒ අස්සේ අර දෙන්න කුස්සියට ඇවිල්ලා බිරියානි එක දැකලා ඒක රස පාටයි කියලා ඒක කන්න ගත්තා. ඉතින් එක්කෙනෙක් කුස්සියට වෙලා කනවා. හසුන් අයියා. කොහොමද ඕක? රසයිද? හස්බන්ඩ් එක නියමයි. එක්සලන්ට්. සුම්මා. හරිම දෙමලෙන් ගණන් කරපන්. දෙමලේ? ඔව්. ඔන්න 2 3 4 5 6 7 8 9 6 දෙකක් නෑනේ. 6 8 9 9 කියන්නේ 9 10 කියන්නේ 10. අපේ එක යාළුවෙගේ බර්ත්ඩේ එකක් අද. අපි ඉතින් රෑ 12 වෙනකන් හිටියා. පොඩ්ඩක් විකාර කරලා බයිට් කරලා විශ් කරන්න. Palia? Then there is. Yeah. Palia ganda ya. nanti kapan? Happy birthday dear Kula. Birthday to you. Birthday to you. Jaga. Congratulations on the beginning. Boy. Ini apa? Hari lagi apa?
ගව් කරපම් පොඩි එකක්. ඔය අපේ අද ෆොටෝස් ගන්න. අනුලද්ද? ඒක හරි නේ. ඔය දෙන්න ඉන්න ෆොටෝ එකක් ගන්න. අපි සාමාන්‍යයෙන් සෙට් වුණාම ගොඩාක් රෑ වෙනකන් එක එක ගේම්ස් කරනවා. ඔයාලා මගේ ෂෝට්ස් බලනවා නම් එකක දැකලත් ඇති ෆනි වීඩියෝ එකක් තියෙනවා. අපි කරපු ගේම් එකක. ඉතින් දැන් මෙයා කරන්නේ ගේම් එකක් කරන හැටි එක්ස්ප්ලেইন කරනවා. ඒක නම් හරිම ෆනි, හරිම ඉන්ටරෙස්ටිං ගේම් එකක්. කතානායක කියයි වා දැන් අස්වහග. ඉතින් එහෙම තමයි එදා දවස අපි ගෙවුවේ. දැන් මේ පාන්දර 4ටත් කිට්ටුයි. මම බ්ලොග් එක එහෙනම් අද මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝටම thank you බ්ලොග් එක බැලුවට. ඔයාලගේ හිතේ තියෙන අදහස් අපිට කමෙන්ට් කරන්න. තවත් ලස්සන බ්ලොග් එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. bye.